හරි අපි අද බලනවා second language Tamil grade 6 chapter 2 එකකින් part 2. so මෙතන අපි මේ පළවෙනි මේකට දීලා තියෙනවා අම්මා ඊළඟ එක අක්කා ඊළඟ ආඩු ආමයි. so ඊළඟ page එකට අපි ගියොත් இரண்டு ඉලයි මේ මම සිංහල මීනින් මේකට කිව්ව නෑ පින්දුර තියෙන නිසා. උරල් උලගම් ஈசன் ஊசி இரண்டு. so ආයි මම කියන්නම් බලන්න. இரண்டு இலை ஈசன் උරල් උලගම් ஊசி. இரண்டு කියලා එන්න බෑ, ඒක වැරදි. එයි මේගොල්ලෝ இரண்டு කියලා දාලා තියෙනවද කියලා දන්නේ නැහැ. හරි අපි ඊළඟ page එකට ගියොත් මියෙක් දාලා තියෙනවා. so එලි ඊළඟට එරුඹ ஏணி ஏழு. හරි ඊළඟ page එකේ දාලා තියෙනවා ஐந்து ஐஸ் பழம். ஒன்பது කියන්නේ 9යි. එතකොට ඔයගොල්ලෝ ඉන්න තැන දැනගන්න පුළුවන්. 9 ஒன்று කියන්නේ 1යි. හරි එතකොට මේ pages ඔයගොල්ලන්ට clear. එහෙමනම් ආයි බලන්න. ඊළඟ page එකෙන් දාලා තියෙනවා ඕලයි ඕඩම් ආමයි කියලා තමයි දාලා තියන්නේ. හරි ඊළඟ page එකකින් ඔයගලන්ට මේ activity එකක් දීලා තියෙනවා කතා කරන්න විදියක්. ඉවර් යාර් කියන්නේ මෙයා කවුද කියන එක තමයි ඉවර් මෙයා. so මෙතන පින්දුර තමයි දාලා තියන්නේ. ඊළඟ page එකෙන් තමයි ඔයගලන්ට detail දාලා තියෙනවා. ඒ page එකට යමු. ළමයි බලන්න මම මෙතන අංගයක් දාලා තියෙනවා. ඒ විදිහටම අනිත් පැත්ත ඒකට කොහමද ඔයගොල්ලෝ කතා කරන්න ඕන කියලා දාලා තියෙනවා. අනිත් එකේ ඒකට meaning උත් මම සිංහලෙන් දාලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පළවෙනි එක ඉවර් යාර් මේ කවුද කියන එක තමයි ඒකේ meaning. ඉවර් යාර්. ඉවර් එනද අක්කා. ඉවර් එනද අක්කා කියන්නේ මෙයා මගේ අක්කා. ඉවර් යාර් මෙයා මේ කවුද. ඊළඟට ඉවර් එනද අම්මා මෙයා මගේ අම්මා. හරි ඊළඟට 5යි ඉවර් යාර්. ඉවර් එනද ආච්චි මෙයා මගේ ආච්චි. මෙයා මගේ ආච්චි. ඒක තමයි මේ page එකකින් කියලා තියන්නේ. හරි ඊළඟ page එකෙන් කියලා තියෙනවා ඉදි කියලා වචනයක්. ඉදි කියන මේක. හරි so ඉදි එන්න. ඉදි එන්න මේක මොකද්ද? හරි ඉදි ඕඩම්. ඉදි ඕඩම්. ඕඩම් කියන්නේ බෝට්ටුවක්. හරි ඊළඟට ඉදි එන්න. ඉදි ආමයි. ඉදි ආමයි. හරි ඊළඟ 5යි ඉදි එන්න. same තමයි මේකත්. මේක මොකද්ද? ඉදි එරුඹු. ඉදි එරුඹු. එරුඹු කියන්නේ කුඹිය. ඊළඟට දාලා තියෙනවා ඉදි එන්න. මේක මොකද්ද? ඉදි එලි. එලි කියන්නේ මියෙක්. ඉදි එලි. ළමයිට ආයි මම කියලා දෙන්නම්. இது என்ன, இது ஓடம், இது என்ன, இது ஆமை, இது என்ன,
இது එරුඹු, இது என்ன, இது එලි. ළමයිට මේක මම කියලා දෙන විදිය කැමති නම් මේක subscribe කරන්න. මොන හරි මම මේකට තව මොන හරි ඇඩ් කරන්න ඕන නම් ඒකත් පොඩ්ඩක් comment එකෙන් දැම්මනම් මම ඒක ඕගොල්ලන්ට subject එකේ ඒක mention කරන්න. ස්තුතියි.